තියෙනවා ඩිස්ප්ලේ දෙකක්. ඩිස්ප්ලේ නම්බර් 1 ඩිස්ප්ලේ නම්බර් 2. නැව්වල මොකටද මේ බොයිලර්ස් මේ තියෙන පැනල් එකේ දැන් මේ බොයිලර් රනින් එකේ ඉන්ඩියක් ගාලා ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් අරගෙන පුළුවන් ප්‍රමාණය මම ඇසස් කරලා ඒක පුළුවන් නම් මම ටක් ගාලා බොටල් එකෙන් නියමිත මෙන්න මෙතන මේ බටන් එක ප්‍රෙස් කරලා මේක ප්‍රෙස් කරලා මෙයාලට අපේ මෙන්න මේ ඒරියා එක. ඉතින් අපිට තේ ස්ටේෂන් එකට බෝට් ස්ටේෂන් එකට යන්න. ඉතින් මේ පැත්තේ ලයිෆ් ජැකට් දෙකයි ඉන්නේ. මුහුදු මට්ටමේ මම කලින් කිව්වා වගේ මුහුදු මට්ටමේ යට. ඉතින් මෙතන ඉඳන් අපි වෙන්න මෙතනින් එළිය පෙන්නන්න පුළුවන්. එහෙනම් මෙතනින් එහා තියෙන මැෂිනරි ස්පේස් එක අපි මේකට කියන්නේ. අර එන්ජින් රූම් එකේ පල්ලෙහාම තැන ඉඳන් අපිට Travel with Sailor. Hello guys, welcome back to my YouTube channel Travel with Sailor. ඉතින් අද අලුත්ම දවසක් අලුත්ම වීඩියෝ එකක් මම අද ඉන්නේ මගේ ඔෆිස් එකේ. ඔෆිස් එක ගැන කතා කරොත් ඔයාලා මගේ පහුගිය වීඩියෝස් බලන කට්ටිය නම් බලන කෙනෙක් නම් VLCC ඔෆිස් එකක් දකින්න ඇති. මගේ කලින් පට්ට සයිස් කන්ටේනර් නැවෙත් ඔෆිස් එක දකින්න ඇති. ඉතින් අදත් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඉන්නේ ඔෆිස් එක. ඒ වුණාට මේ ඔෆිස් එකේ විශේෂත්වයක් තියෙනවා. මේක 2025 හදපු අලුත් බ්‍රෑන්ඩ් නිව් නැවක්. ඉතින් මේ බ්‍රෑන්ඩ් නිව් නැවේ මුහුද යට මගේ ඔෆිස් එකේ තමයි මම දැන් ඉන්නේ. තාක්ෂණයේ අතින් ගත්තොත් 2024 25 නව තාක්ෂණයට තමයි මේ නැව හදලා තියෙන්නේ. ඉතින් මේ එන්ජින් කන්ට්‍රෝල් රූම් එකේ අලුත් දේවල් ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න ඕන කියලා හිතුණා. මොකද ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා අයියේ අලුත්ම නැවේ අපිට පෙන්වන්න එන්ජින් රූම් එක එන්ජින් කන්ට්‍රෝල් රූම් එක කොහොමද කියලා. ඉතින් ඒ රික්වෙස්ට් එකට රිප්ලයි එක තමයි මේ වීඩියෝ එක. අපි බලමු මේ තියෙන ගැජට්ස් මොනවද, මේ බටන්ස් මොනවද, මේ ඩිස්ප්ලේස් මොනවද, එකී නොකී දේවල් මොනවද කියලා මේ වීඩියෝ එකේ ඉස්සරහට. ඉතින් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඔයා ෆස්ට් ටයිම් මගේ channel එකේ බලනවා නම් දැම්ම subscribe button එක press කරන්න. ඒ වගේම bell button එකත් press කරන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එක ඉස්සරහට. මොනවද වෙන්නේ කියලා බලන්න මේ travel with Sailor. ඉතින් මේ engine control room එක තව නමකින් කිව්වොත් මගේ office එක නැත්තම් මේක ප්‍රධාන මෙහෙයුම් මැදිරිය. ඉතින් ඒකේ ප්‍රධානම දේ තමයි මේ ඔයාලට දැන් පේන main console එක. මේකට අපි කියන්නේ main console එක. ඉතින් හැම නැවෙම තියෙනවා මේ main console එක. මේ නැවෙත් එහෙමයි. අපි බලමු main console එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් main console එක ගැන අපි කතා කරොත් මුලින්ම මෙතන තියෙනවා display දෙකක්. display number 1 display number 2. ඉතින් displays දෙකක් තියෙන්නේ හේතුවක් මත. මොකද නැවකදී යම්කිසි දෙයක් ඩැමේජ් වුණොත් මේක ක්‍රියා විරහිත වුණොත් ඒකේ රිඩන්ඩන්සි එකට තමයි අනිත් එක තියෙන්නේ. මේක ක්‍රියා විරහිත වුණොත් ඒකෙම කොපි එකක් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි බලමු මේ මොකද්ද මේ ලොකු සයිස් ඩිස්ප්ලේ එකේ තියෙන්නේ කියලා. එන්න ළඟට. ඉතින් මේක ගැන කතා කරොත් මේකේ තියෙනවා මේ එන්ජින් රූම් එකේ තියෙන නොයෙකුත් මැෂිනරීස් වල පැරාමීටර්ස්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ තියෙන බංක ටැංකි කියලා කියන්නේ තෙල් ටැංකි. මේ තෙල් ටැංකි වල මේ number 4 number 3 කියලා කියන්නේ ඒ තෙල් ටැංකි වල නම්. ඉතින් ඒ තෙල් ටැංකි වල උෂ්ණත්වය තියෙනවා, ඒ තෙල් ටැංකි වල ක්වොන්ටිටි එක තියෙනවා. ඒ වගේ විශේෂිත අපිට අවශ්‍ය කරන පැරාමීටර්ස් තමයි මේ ඩිස්ප්ලේ වල තියෙන්නේ. අපි තව එකකට ගියොත් උදාහරණයකට අපි දැන් ඉන්නේ power plant overview. ඉතින් power plant overview කියන්නේ අපේ දැන් තියෙන ජෙනරේටර්. ඔයාලා දැනටමත් මගේ වීඩියෝස් මුල ඉඳන් බලනවා නම් ඔයාලා දන්නවා නැවක් කියන්නේ බලාගාරයක්, සිටි එකක්. ඉතින් ඒ සිටි එකට අපි කරන්ට් එක විදුලිය ජනනය කරන්නේ අපේ තියෙන ජෙනරේටර්ස් වලින්. ඉතින් මේ ජෙනරේටර්ස් වල overview එක මොන ජෙනරේටර් එකද දැන් දුවන්නේ? එතකොට මේ ජෙනරේටර් එකේ පැරාමීටර්ස්, ඒ ජෙනරේටර් එකේ වයින්ඩින් ටෙම්පරේචර්ස්, ෆෝල් ඔයිල් ටෙම්පරේචර්ස්, ඉතින් මේ ගොඩක් දේවල් වල එකතුවක් මේ ඩිස්ප්ලේ එකේ තියෙනවා. ඒක තමයි මේ ඔයාලට දැන් පේන්නේ. ඉතින් අර කිව්වා වගේ නොයෙකුත් පැරාමීටර්ස් තමයි මේකේ තියෙන්නේ. උදාහරණයකට තවත් මම මේ ඔයාලට දැන් පෙන්නුවේ ඩීසල් ජෙනරේටර් number 3. ඉතින් මේ number 3 කියන ජෙනරේටර් එකේ සියලුම පැරාමීටර්ස් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඩිජිටලි. උදාහරණයක් වශයෙන් exhaust gas temperature එක කියන්නේ පිට වෙන වායුවේ උෂ්ණත්වය.
යුනිට් 7ක් තියෙනවා. ඒ 7ම මෙතනින් බලා ගන්න පුළුවන්. ටර්බෝ චාර්ජර් එකේ RPM එක බලා ගන්න පුළුවන්. තෙල් වල ප්‍රෙෂර්, ෆෝල් ඔයිල් ප්‍රෙෂර්, ෆෝල් ඔයිල් ටෙම්පරේචර්, ලුබ් ඔයිල් ටෙම්පරේචර්, ලුබ් ඔයිල් ප්‍රෙෂර්. ඉතින් සියලුම දේ මේ ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන්. අනිත් දේ තමයි මට කියන්න ඕනේ මෙතන තියෙනවා මවුස් එක, මෙතන තියෙනවා කීබෝඩ් එක. මේ කම්පියුටර් එකට මේ ඩිස්ප්ලේ එකට මේ දෙක පාවිච්චි කරනවා. ඒ වගේම නම්බර් 1 එක අර මම ඔයාලට කිව්වේ හදිසියවත් මේක ඩැමේජ් වුණොත් තව එකක් තියෙනවා කියලා. ඒකට තමයි මේ කීබෝඩ් එකයි මේ මවුස් එකයි මෙතන තියෙන්නේ. ඉතින් මේ හැමදේම තියෙන්නේ මහ මුහුදකදී අපිට මේ දෙයක් කැඩුනොත් අපි ළඟ සමහරට ස්පෙයා පාර්ට්ස් තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. අපිට ඉන්න පුද්ගලයන්ට මේක හදන්න පුළුවන් වෙන්න පුළුවන්, සමහරට බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒවට ඔරොත්තු දෙන්න තමයි අපි ලෑන්ඩ් එකකට ගිහිල්ලා ස්පෙයා පාර්ට්ස් එනකන් අපිට නැව සේෆ්ලි යන්න අවශ්‍ය නිසා තමයි මේ හැම දෙයකම මේ ක්‍රිටිකල් හැම දෙයකම දෙක ගානේ නැහැ, ක්‍රිටිකල් දේවල් වල මේ දෙක ගානේ තියෙන. ඉතින් මේ ඩිස්ප්ලේ එක ඒකට උදාහරණයක්. ඒ වගේ නොයෙකුත් මැෂිනරිස් වල අපි යමු ඉස්සරහට මේ වීඩියෝ එකේ නොයෙකුත් මැෂිනරිස් වල අවශ්‍ය ක්‍රිටිකල් මැෂිනරිස් වල රිඩන්ඩන්ට් මැෂිනරි එකක් තව තියෙනවා. ඉතින් ඒකට හේතුව එක තමයි අපි යමු ටික මෙහාට. මෙතන තියෙනවා මම මේක ෆස්ට් ටයිම් දැක්කේ මගේ නැව් ජීවිතෙත්. ඒක මේ අලුත් නැවක. මෙතන තියෙනවා අපිට සී වෝටර් පම්ප්ස්. මොකද නැවේ තියෙන මේ මැෂිනරිස් වලට දෙන වතුර අපි කූල් කරන්නේ මේ සී වෝටර් වලින්. ඒ කියන්නේ මුහුදෙන් ගන්න වතුර වලින් අපේ අනිත් වතුර එක කූල් කරනවා. ඒක ටිකක් ටෙක්නිකල් බර දෙයක්. මොකද මේ වීඩියෝස් බලන්නේ ගොඩක් නැව් වලට ආස අය හා නැව් වලට එන්න හිතන් ඉන්න අය. ඒ නිසා මම මේක ගොඩාක් ඩීප් යන්නේ නැහැ. ඒක පොඩ්ඩක් සැකවින් කියන්න. සී වෝටර් පම්ප්ස් 3ක් තියෙනවා. මුහුදු වතුර අපි ගන්නවා. ඒ මුහුදු වතුර ගන්න එකේ කන්ට්‍රෝල් සිස්ටම් එක තමයි මෙතනින් සැකවීම බලන්න පුළුවන්. මේ තව යන්න පුළුවන් ඉස්සරහට. ඒ වගේම මේකට මෙයාලා දීලා තියෙනවා එන්ජින් රූම් එකට අපි කෘත්‍රිමව තමයි කුලන් දෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මැෂිනරිස් වලට අවශ්‍ය ඔක්සිජන් තියෙනවානේ. දහනයට අවශ්‍ය එන්ජින්ස් තියෙනවා. මේ මේන් එන්ජින් එක තියෙනවා. ඒ වගේම විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය ජෙනරේටර්ස් තියෙනවා. ඉතින් මේ ජෙනරේටර්ස් මේන් එන්ජින් හැම දෙයක්ම හුස්ම ගන්නවා. ඉතින් ඒ අවශ්‍ය හුස්ම වල ඔක්සිජන් ඒ වගේම අපිට අවශ්‍ය වාතය ඒ හැමදේම අපි දෙන්නේ මේ තියෙන සප්ලයි ෆෑන් වලින්. දැන් මෙතන මේ ඩිස්ප්ලේ තිබ්බට ඇත්තටම එන්ජින් රූම් එකේ එළිය තියෙනවා මේ ෆෑන් 4. ඉතින් මේ ෆෑන් 4 කන්ට්‍රෝල්ස් තමයි මෙතන තියෙන්නේ. උදාහරණයක් විදියට හර්ට්ස් වලින් තියෙනවා. එයාලගේ ෆ්‍රීකවන්සි එක කොච්චර පවර් එකක්ද. ඉතින් ගොඩක් ටෙක්නිකල් දේවල් තමයි මෙතන මේ ඩිස්ප්ලේ එකේ තියෙන්නේ. රයිට්. ඉතින් අපි යමු ඔහොමම ඉස්සරහට. මෙතනත් තියෙන්නේ වගේ හයි එන්ඩ් ටෙක්නොලොජි එකක්, bearing wear monitoring control system. මේන් එන්ජින් එකේ water quantity එක කියන්නේ මම මේ සැකවින් ගොඩක්ම මේ සැකවින් කියන්නේ නැත්තම් ඔයාලට මේ වීඩියෝ එක බෝරින් වෙයි. මේන් එන්ජින් එකක් තියෙනවා. මේන් එන්ජින් එක ඔයාලා දන්නවා අපේ ගෙවල් වල වාහන වගේ ලුබ් ඔයිල් දෙනවා. ඉතින් ලිහිසි කාරක. ඉතින් මේ ලිහිසි කාරකවල ප්‍රොපර්ටිස් එක ප්‍රොපර්ටි එකක් තමයි ඒ ලිහිසි කාරකේ වතුර quantity එක. ඔයාලා දන්නවා ඇති සමහර එන්ජින්ස් වලට අපේ ගෙවල් වල තියෙන ඒවල එන්ජින් කාර් වල වෑන් වල බස් වල තියෙන එන්ජින් වලටත් වතුර මිශ්‍ර වෙන අවස්ථා තියෙනවා. සෙඩ් එකෙන් ඔයාලට කියලා ඇති මේකේ වතුර වගේක් තියෙනවා. පොඩ්ඩක් බලා ගන්න වෙයි ගෑස්කට් එක හරි මොකක් හරි ඩැමේජ් වෙලාද දන්නේ නැහැ. එහෙම කියලා ඔයාලා සමහර වෙලාවට අහලා ඇති. ඉතින් මේ වගේ පත එන්ජින් එකක මේ වගේ ලොකු එන්ජින් එකක අපිට එහෙම ලේසියෙන් බලන්න බෑ. ඒකට තමයි මේ සෙන්සර්ස් තියෙන්නේ හැමතැනම. ඒ තියෙන සෙන්සර් එකක් තමයි මේ water in oil කියන එක. කියන්නේ ඔයිල් වල කොච්චර වතුර quantity එකක් තියෙනවද කියලා මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන් අපිට හැමතිස්සෙම දෙනවා. රයිට්. අපි යමු ඉස්සරහට. ඉතින් අපි දැන් කන්සෝල් එකේ ටික මේ පැත්තට ආවා. වම් පැත්තට මෙතන වෙනකන් හරි. දැන් මේ තියෙන ඊළඟ ඩිස්ප්ලේ එක. ඉතින් මෙතන දැන් ඔයාලට කැමරා එකේ පේනවා බොයිලර් ඉන්ඩිකේටර්ස්. ඉතින් බොයිලර් ඉන්ඩිකේටර්ස් වල බොයිලර් ප්‍රෙෂර් එක තියෙනවා, බොයිලර් වෝටර් ලෙවල් එක තියෙනවා. දැන් මම කියන්නම් මොකද්ද මේ බොයිලර් එක සහ ඇයි මේ නැවේ බොයිලර් එකක් තියෙන්නේ. ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් මේකට කියන්නේ අපි බොයිලේරුව. ඉතින් බොයිලේරු ලෑන්ඩ් වල තියෙනවා, ගාමන් ෆැක්ටරිස් වල බොයිලර්ස් තියෙනවා. තව මට මතක විදිහට මම දන්න විදිහට තියෙනවා ටී ෆැක්ටරිස් වල, ඔය වගේ ලොකු ෆැක්ටරිස් වල බොයිලේරු තියෙනවා. ඉතින් නැව් වලත් තියෙනවා බොයිලර්ස්. නැව් වල මොකටද මේ බොයිලර්ස්? මේ තියෙන පැනල් එකේ දැන් මේ බොයිලර් රනින් එකේ ඉන්ඩිකේෂන් එකක් තමයි ඒ දීලා තියෙන්නේ. කොළ පාට වෙනවා කියන්නේ දැන් මේ වෙලාවේ බොයිලර් එක දුවනවා.
ඉතින් නැවටත් මේ ස්ටීම් එක අවශ්‍යයි. මොකද නැවේ තියෙන තෙල් ටැංකි රත් කරන්න ඕනේ නියමිත ගානකට. ඉතින් ඒ තියෙන උෂ්ණත්වය අපි ඒ ටැංකි රත් කරලා තියන්නේ හිමාලය මාර්ගෙන්. ඒ හිමාලය හදන්නේ මේ තියෙන බොයිලර් එකෙන්. ඉතින් එක යූස් එකක් තමයි ටැංකි රත් කිරීම. ඒ වගේ තව නොයෙකුත් දේවල් තියෙනවා මේ ස්ටීම් එක අපි නැවේ පාවිච්චි කරන අවස්ථා. ඉතින් ඒ නැවට අවශ්‍ය ස්ටීම් නිපදවන්නේ බොයිලර් එකෙන්. මම මේ තව දෙයක් මෙතන තව ආයිසරයක් පොඩ්ඩක් මම මතක් කරන්නම්. මේ අපේ එන්ජින් කන්ට්‍රෝල් රූම් එකේ මේ පරිපාලන කේන්ද්‍ර ස්ථානයේ මේ මැෂිනරිස් කන්ට්‍රෝල් වෙන තැන මෙතන තමයි මේකේ මේන් හබ් එක. ඒ වුණාට ගයිස් මේකේ සියලුම මැෂිනරිස් තියෙන්නේ මේ දොරෙන්. ඔයාලා මුලින් දැක්ක දොරෙන් එළියේ. ඉතින් එතන වෙන දේවල් මොකද ඉස්සර මීට අවුරුදු 15කට 20කට කලින් මේ වගේ කන්සෝල් තියාලා මිනිස්සුන්ට ඊසිලි නැව්වල හැමදේම කන්ට්‍රෝල් කරන්න බැරි යුගයක් තමයි තිබ්බේ. ඉතින් ඒ යුගයේ පහු කරලා ඇවිල්ලා අර යට තියෙන මුහුද පතුලේ තවත් යට තියෙන මැෂිනරිස් වල කන්ට්‍රෝල් සියලුම දේවල් මෙතනට ගෙනල්ලා තියෙනවා මේ නිව් ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් මම ඒක කිව්වේ නැත්නම් සමහරු හිතයි කො මේ මැෂිනරි මෙතන මේ විස්තර කරගෙන යනවා විතරයි අපිට මුකුත් තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මම මේ දැන් පොඩක් සිම්ප්ලිෆයි කරලා මේක ඔයාලට කිව්වේ. ඒකයි මෙතන තියෙන්නේ මේ හැමදේම මොනිටර් කරන්න සහ ඔපරේට් කරන්න පුළුවන් කන්සෝල් එකක් විතරයි. රයිට්. ඉතින් අපි යමු දැන් ඉස්සරහට. ඉතින් මම කිව්වා වගේ දැන් අපි ඉන්නේ මේ මේන් කන්සෝල් එකේ වම් පැත්තේ අයිනේ. ඉතින් වම් පැත්තේ අයිනේ මම කැමති මෙන්න මේ මෙතනින් පටන් ගන්න. මෙතන ඔයාලට දැන් පේනවා ඇති මොනිටරින් ඇන්ඩ් කන්ට්‍රෝල් සිස්ටම්. රයිට්. ඔයාලා මගේ කැබින් ලොග් එක බැලුවා නම් දැන් ලොග් 3කට කලින් ලොග් එක බැලුවා නම් ඔයාලා දන්නවා අපේ එන්ජින් රූම් එක නියමිත කාලයකට කියන්නේ පැය 8ක 10ක ප්‍රමාණයකට මේ එන්ජින් රූම් එක දැන් උදාහරණයක් විශේෂයෙන් දැන් රෑ 9:20යි වෙලාව. දැන් රෑ 9:20 වෙලාව. ඉතින් මේ වෙලාවේ මේ එන්ජින් රූම් එක මේ චර දවන්ත එන්ජින් රූම් එක ෆුල් ඔටෝමැටික් තමයි තියෙන්නේ. කියන්නේ කවුරුත් නැහැ, කවුරුත් අතපොවන්නේ නැහැ. මේ මැෂින් ඔටෝමැටිකලි දුවනවා. ඉතින් ඒ ඔටෝමැටිකලි දුවනකොට යම්කිසි වෙලාවක පොඩි එරර්ස් එන්න පුළුවන්, පොඩි ඇලාම්ස් එන්න පුළුවන්. ඉතින් ඒ ඇලාම් එකක් අපේ කැබින් එකට දැන් මේ දැන් ඩියුටි ඉන්නේ 3rd ඉන්ජිනේ ඉන්නේ. ඉතින් ඒ කැබින් එකට දෙන සිස්ටම් එක තමයි මේ තියෙන්නේ. මේක හරහා තමයි අපේ කැබින් එකට ඇලාම් එක එන්නේ. එතකොට අපි රෑට නිදාගෙන හිටියත් අපේ කැබින් එකෙත් තියෙනවා මෙන්න මේ වගේ පොඩි ඩිස්ප්ලේ එකක්. ඒ ඩිස්ප්ලේ එකට එනවා ඇලාම් එක සහ ඒකට එනවා සවුන්ඩ් එකක්. ඉතින් මෙතනින් ඒ සවුන්ඩ් එක ගන්න බෑ. ඔයාලට පෙන්වන්න. ඒක මගේ කැබින් ලොග් එකේ තියෙනවා. ඒකෙන් බලන්න අනිවාර්යෙන්. එතකොට ඔයාලට මේකේ අයිඩියා එකක් ගන්න පුළුවන්. රයිට්. ඉතින් ඒක තමයි ඒකට අපි සැකවින් කියන්නේ UMS පැනල් එක. රයිට්. ඉතින් අපි ටක් ගාලෙමු මෙන්න මෙතනට water mist repeater. ඒකත් හොඳ අත්‍යවශ්‍ය දෙයක් වෙනවා ඔයාලට දැනගන්න. මේ නැව්වල යම්කිසි ෆයර් එකක් ඇති වුණොත් නිවන්න එක ක්‍රම තියෙනවා. ඒකට අපේ ඔයාලගේ ඔෆිස් වල වගේ පාවිච්චි කරන ෆයර් එක්ස්ටින්ගිෂර් එකේ ඉඳන් මේ දැවන්ත එන්ජින් රූම් එක වහගන්න CO2 රිලීස් සිස්ටම් එක දක්වා විහිදෙනවා. ඉතින් මේ මැෂිනරි සිස්ටම් එක high end technology, high end risky දෙයක් නිසා මේකට ඇඩ්වාන්ස් ෆයර් ෆයිටින් සිස්ටම් එකක් තමයි දැන් කාලේ පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම කරන එකක අපිටත් තියෙනවා ෆයර් එක්ස්ටින්ගිෂර්, ඒ කියන්නේ ෆයර් බොටල්ස් තියෙනවා, තව ඇප්ලිකේටර්ස් තියෙනවා, ෆයර් වෝටර් මිස්ට් සිස්ටම් එකක් තියෙනවා. අවසානම එක තමයි CO2 සිස්ටම් එක. කියන්නේ CO2 සිස්ටම් එක ගැන අපි පස්සේ කතා කරමු. මුලින්ම මෙන්න මේක ගැන කතා කරමු. පළි අපි පෙන්නමු මෙන්න මේක. රයිට්. ඉතින් වෝටර් මිස්ට් සිස්ටම් එක, වෝටර් මිස්ට් කියන්නේ ෆ්‍රෙෂ් වෝටර් සිස්ටම් එකකින් යම්කිසි තැන්වල පර්ටිකියුලර් ප්ලේසස් වල මේ තියෙන මේ ප්ලේසස් මේන් එන්ජින් එක, ජෙනරේටර්ස් ටික, ඒ වගේම බොයිලර් එක, ෆුවල් ඔයිල් පියුරිෆයර්ස් ඒ ඒරියා වල හිතන්නකෝ ගින්නක් ඇති වුණා කියලා ෆයර් එකක්. ඉතින් ඒ ෆයර් එක නිවන්න අපිට දැන් මම එතන හිටියොත් මම ටක් ගාලා ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් අරගෙන පුළුවන් ප්‍රමාණය මම ඇසස් කරලා ඒක පුළුවන් නම් මම ටක් ගාලා බොටල් එකෙන් නියමිත බොටල් එක අරගෙන එක්ස්ටින්ගිෂ් කරනවා. එහෙම බැරි වෙලා මේක ඔටෝ නැව තියෙන වෙලාවක හරි වුණොත් ඔටෝමැටික් සිස්ටම් එක ඇක්ටිවේට් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය ඇක්ටිවේට් වුණාම water mist system එක මම ඔයාලට මේ සයිඩ් එකෙන් දාන්නම් වීඩියෝ එකක් හරි පින්තූරයක් හරි.
ඒ සිස්ටම් එක ඇක්ටිවේට් වෙලා ෆයර් එක එක්ස්ටින්ගිෂ් වෙනවා. ඉතින් ඒකට අදාළ පැනල් එක තමයි මේ තියෙන්නේ. මෙතනින් මේ ලෑම්ප් එක චෙක් කරන්න පුළුවන්. ඔතේ වල පේන්නේ ඒ ටෙස්ට් කරන ප්‍රොසීඩියර් එක මේකෙන් බලන්න පුළුවන්. මේ ලයිට් එක මොකක් හරි දැන් මේක පත් වෙන්නේ නැත්නම් මේක ස්පෙයා එකක්. අනිත් ඒවා ඔක්කොම පත් වෙනවා. ඒ කියන්නේ මේ කන්සෝල් එක වැඩ. රයිට්. ඉතින් මම හිතනවා ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා ෆයර් එකකදී පාවිච්චි කරන්න තමයි මේ වෝටර් මිස්ට් එක තියෙන්නේ. අර ස්ප්‍රින්කල් සිස්ටම් එක හා සමානව දෙයක්. රයිට්. අපි යමු මෙතනට. ඉතින් මේක මෙන්න මේක මොකද්ද මේකේ තියෙන්නේ? මේ ඇත්තටම අනිත් දේ මට කියන්න ඕනේ ගයිස් මේ හැමදේම නම් කරලා තියෙන්නේ මේක යාඩ් එකෙන් නැව හදනකොටම මේක නම් කරලා එවන්නේ. ඉතින් මේ හැමදේම මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට තියෙන්නේ. ඔය ඔයාලා හිතන්න දැන් අර ඔයාලා දකින්නවනේ මේ ඒකත් අපි කතා කරමු මෙතන. ෆ්ලයිට් එකක කොක්පිට් එක. ඒ කියන්නේ අර පයිලට්ලා ඉන්නේ. ෆ්ලයිට් එක එලවන්නේ. ඉතින් එතනට ගියාම ඔයාලට හොයන්න බෑනේ මොකද්ද කියලා. ඔයාලා එතනට ගියත් බලනවා ස්විච් හොයන්න බෑ. ඒ වුණාට ඔයා ඔය ගෙදර ඉන්න ඔයා හදිස්සියවත් මෙතනට ආවා කියනවා. හෙට උදේ කොළඹ පෝට් එකට ඇවිල්ලා මෙතනට ආවත් ඔයාට මේ රූම් එකට ආවොත් ඔයාට අඩුම තරමේ මේකේ මොකක් හරි තියෙනවා කියලා ඔයාට පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. එහෙම තමයි නැව් හදන්නේ. ෆ්ලයිට් වගේ නෙමෙයි. හරි. අපි කතා කර හිටියේ මෙතන. මල්ලි මේක අපි පෙන්නමුකෝ. ඉමර්ජන්සි ස්ටොප් යුනිට්. දැන් අපි මේක කතා කරා. ඒකට හා සම්බන්ධ දෙයක් තමයි ඔයාලට දැන් පේනවා මේ හැමදේම මොකක් හරි රතු පාට කියන්නේ අනිවාර්යෙන් පොඩි සිද්ධියක් තියෙන දෙක. මොකද්ද දන්නේ කතා කරමු. ඉතින් ඉමර්ජන්සි ස්ටොප් වචනෙන්ම පේනවා හදිසි අවස්ථාවකදී. ඒ කියන්නේ ඉමර්ජන්සි සිටුේෂන් එකකදී නවත්තන්න තියෙන බොත්තමක් තමයි මේ. අපිට අපේ මැෂිනරි එකක යම්කිසි ෆෝල්ට් එකක් නැත්තම් ඒකේ තියෙන ෆෝල්ට් එකක් හරි නැත්තම් අපි දකිනවා මේක ගිනි ගන්නවා. උදාහරණයක්. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා මම නම් දැකලාම නැහැ මගේ නැව් ජීවිතේ. ඒ වගේ උදාහරණයක් ආවොත් අපිට මෙතන ඉඳන් මේ උපකරණය නවත්තන්න ඕනේ. ඉතින් ඒකට වැඩි දේවල් කරන්න දෙයක් නැහැ. ඔයාලට නවත්තන්න ඕන නම් එයා කම්ප්‍රෙසර් එක, මේන් එයා කම්ප්‍රෙසර් එක මේකේ ඕන් මෙහෙම ඉස්සුවා මේ බටන් එක ප්‍රෙස් කරා. ඉතින් ඒක තමයි ඉමර්ජන්සි ස්ටොප් එක. මෙතනත් ඒ වගේ ඉමර්ජන්සි ස්ටොප් දීලා තියෙන්නේ. මොකද මේවා ගැන එකින් එක කතා කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඔයාලට බෝරින් වෙනවා. ඉතින් මේ තියෙන බටන්ස් ඔක්කොම යම් කිසි මැෂිනරි එකක් ඉමර්ජන්සි ස්ටොප් කරන්න අවශ්‍ය කරන බොත්තමක්. රයිට්. ඉතින් අපි එමු මෙතනට. අර අපි කතා කරන්නේ ෆයර් ගැන. නැවේ ප්‍රධානම දෙයක් තමයි අපි හැම වෙලාවෙම කතා කරන සහ ට්‍රේන් වෙන දෙයක් තමයි මේ ෆයර් එක. මොකද නැව් ගොඩක් මුහුදුබත් වෙලා තියෙනවා සහ ගොඩක් මිනිස්සුන්ට ජීවිත හානි ගෙනත් දෙලා දීලා තියෙනවා. සහ ඒ අන්තිමේට පාරිසරික හානිත් බලපානවා මේ ෆයර් එක. මොකද ෆයර් එකෙන් මේ උදාහරණයක්. දැන් අපි මෙතන පොඩි ෆයර් එකක් මෙන්න මේ කොලේ. මෙන්න මේ කොලේ ෆයර් එක ඇති මේ මුළු විශාල නෞකාවම ගිනිබත් කරන්න. ඔයාලා පිළිගන්නේ නැති වෙයි සමහරට. එහෙම තමයි ගොඩක් ෆයර්ස් වෙලා තියෙන්නේ. පොඩි දේවල් වලින් තමයි ලොකු ගින්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී දැන් මම මෙතන හිටියොත් මට මේ ෆයර් එකක් එක්ස්ටින්ගිෂ් දැන් මේක ගිනි ගන්නවා. මේක ගිනි අරගෙන මට මේක ගින්න නිවන්න බැරි වගේ හිතෙනවා. නැත්නම් දැන් මට මේක ගිනි ගත්තොත් මම ඉමීඩියට්ලි කරන්නේ ළඟම තියෙන ෆයර් එක්ස්ටින්ගිෂර් බොටල් එක අරගෙන මේක එක්ස්ටින්ගිෂ් කරනවා. එහෙම මට එක්ස්ටින්ගිෂ් කරන්න බෑ කියලා හිතුණ වෙලාවක මම ඉමීඩියට්ලි කරන්නේ මෙන්න මේක ප්‍රෙස් කරන එක. මොකද මේක ප්‍රෙස් කරපු ගමන් මුළු නැවම දන්නවා අපිට මෙන්න මේ ඒරියා එකේ ෆයර් එකක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ පොයින්ට් එක හොඳ පොයින්ට් එකකට අපි ආවා ඒරියා එක. ඉතින් පර්ටිකියුලර් නැව කියන දේ විශාල දෙයක්. මම අර ඔයාලට කිව්වේ නගරයක් කියලා. ඉතින් ඒ නගරේ අපි මේ බොත්තම වෙබුවොත් උඩ කවුරුත් දන්නේ නැහැ කොතන දෙබුවේ කියලා. ඒ වුණාට මේ නැව්වල මේ හැමදේම ඒ කියන්නේ සෝන් වලට බෙදලා තියෙනවා. ලොකු හොටෙල්ස් වල ඇපාර්ට්මන්ට්ස් වල අද කාලේ ඒක එහෙමයි. මේකේ බුවත් කොහෙද කොතනද සෝන් එක කියලා අනිවාර්යෙන් ඒක කියනවා. ඉතින් ඒ එන සෝන් එක මෙන්න මේ ෆයර් ඇලාම් රිපීටර් පැනල් එකේ ඩිස්ප්ලේ එකෙන් අපිට ගන්න පුළුවන්. දැන් හදිසියවත් මම මේක දැන් ප්‍රෙස් කරොත් මෙතනට ෆයර් ඇලාම් එක එනවා. ඒ ෆයර් ඇලාම් එක ආවම මේ ඩිස්ප්ලේ එකේ එනවා මොකද්ද පර්ටිකියුලර් සෝන් එක කියලා. රයිට්. ඉතින් මම හිතනවා මේ ඒරියා එකේ තියෙන වම් පැත්තේ තියෙන දේවල් ගොඩක් කතා වෙන්න ඇති කියලා ඔයාලට යම් කිසි අවබෝධයක් ගන්න ඇති කියලා. මේ නැව්ක මේන් කන්සෝල් එකේ එක පාර්ට් එකක් තමයි මං කිව්වේ. මේක හයි එන්ඩ් ටෙක්නොලොජි එකෙන් හදපු 2025 හදපු නැවක්. ඒ නිසා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකයි මම මේ මුහුදු යට තියෙන ප්‍රධාන මෙහෙයුම් මැදිරිය ගැන විශේෂ වැඩසටහනක් කරන්නේ. යන් අපි මේ පැත්තට.
ඉතින් දැන් මම ඉන්නේ මේ ECR එකේ engine control room එකේ main console එකේ දකුණු පැත්තේ අන්තේ. ඉතින් දකුණු පැත්තේ අන්තෙන් අපි පටන් ගමු මෙන්න මේක. CCTV. ඉතින් නැව් වලටත් දැන් CCTV ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේක නම් අලුත් දෙයක් නෙමෙයි. මං ගියපු කලින් නැව් වලත් CCTV තිබ්බා. ගොඩක් නැව් වල. ඉතින් මේ CCTV සිස්ටම් එකෙන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේක මම මාර ලව්. මෙන්න මේ කැමරා එක අපිට කරකවන්න පුළුවන් අංශක 180ක්. ඉතින් මේ එළිය දැන් මේ වලට දැන් මේ වෙලාවේ පේන්නේ මම වලවට කලින් කිව්ව 9:20 වෙලාව අර එළියේ පේන්නේ කන්ටේනර්ස් මේ ට්‍රක් ටික එළියේ යනවා. ඉතින් ඉස්සරහත් තව නැවක් තියෙනවා. ඔන්නෝම තියෙනවා. ඉතින් ඕක තමයි CCTV සිස්ටම් එක. එන්ජින් රූම් එකත් බලන්න පුළුවන්. එන්ජින් රූම් එකෙත් එක දැන් තියෙනවා. මේවා ගැන අපි ඊළඟ වීඩියෝ එකේ කරමු. මට මුලින්ම ඕනුනේ අර මම කලින් කිව්වා වගේ මේ high end technology තියෙන නැවේ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය මෙන්න මෙතනත් බලන්න පුළුවන් නැවට කවුද එන්නේ නැවේ මොනවද වෙන්නේ කියලා. රයිට්. ඉතින් අපි පටන් ගමු. මේ පැත්තෙන් දැන් CCTV එක හරි. මෙතන තියෙනවා තව ඩිස්ප්ලේ එකක්. මේකෙත් තියෙන්නේ tanks capacity. උදාහරණයක් වශයෙන් අපි පාවිච්චියට ගන්න fresh water. ඉතින් මේ fresh water ටැංකි තුනක capacities තමයි තියෙන්නේ මීටර් කියුබ්ස් වලින්. දැන් තියෙනවා 92.2ක්. මේ පොඩ වෙනස් වෙන්නේ guys. මොකද නැව කියන එක පියර් එකේ ගැට ගැහිලා තිබ්බත් චූට්ටක් විතර මූව් වෙන්න පුළුවන්. ඒ මූව්මන්ට් එකට තමයි මේ පොඩ්ඩක් විතර දශම ගානක වෙනසක් වෙන්නේ. port side, starboard side, මේ drinking water tank. ඉතින් ඒ වගේ තව යන්න පුළුවන් සිස්ටම් වලට මේ තියෙන සිස්ටම් එකක් තනිකර. ඉතින් මේක කම්ප්ලෙක්ස් සිස්ටම් එකක්. මේකට තමයි ගොඩක් කට්ටිය අවුරුදු ගාණක් ඉගෙනගෙන ඇවිල්ලා මෙතන වැඩ කරන්නේ. නැත්තම් මේක එසේ මෙසේ ආවට ගියාට කරලා ඇවිල්ලා මෙතනට හුරු වෙන්න අමාරුයි. ඉතින් මේ බලාස් සිස්ටම් කියලා කියනවා අපි මේකට. මේකට ෆුවල් සිස්ටම්, මේ බිල් සිස්ටම්, මේ හැමදේම මෙතනින් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ එක අංක තියෙන්නේ වැල් වලට. ඉතින් මේක ලොකු කතාවක්. මට පෙන්වන්න ඕනුනේ මෙතන මේ රිමෝට් ලෙවල් සවුන්ඩින් කියලා කියන්නේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේ ටැංකි වල කොච්චර ලෙවල් එකක් තියෙනවද කියලා. රයිට්. ඉතින් අපි යමු. මෙතන ලැප්ටොප් එකක් තියෙනවා. අපේ එන්ජින් එක අලුත් එන්ජින් එකක්, ඉලෙක්ට්‍රොනික එන්ජින් එකක්. ඉතින් ඒ ඉලෙක්ට්‍රොනික එන්ජින් එකට අදාළව සියලුම විස්තර ලස්සන ඉන්ටර්ෆේස් එකක්. මම මාර ආසයි මේකට. ඉතින් මෙතන හැමදේම තියෙනවා. ස්කැවෙන්ජර් ප්‍රෙෂර්, RPM එක, fuel oil pressure. ඉතින් මේවා ගොඩක් ඇඩ්වාන්ස් කතා කරන්න ඕන දේවල්. මම සැකවින් පෙන්නන්න සියලුම දේවල්, exhaust temperatures. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මෙතන. ගොඩක් ඩීටේල්ස් අපිට ගන්න පුළුවන්. ඉස්සර එන්ජින්ස් මෙහෙම නෙමේ. ඉස්සර එන්ජින්ස් වලට අපි ළඟට ගිහිල්ලා ඒ කියන්නේ එන්ජින් එක දුවන වෙලාවේ එන්ජින් එක ළඟට ගිහිල්ලා ටෝච් එක ගහලා තමයි මට මතකයි මගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වගේ නැව්වල අපි බැලුවේ මේ වගේ ලොකු ඩීටේල් එකක් මෙතනට දෙන්නේ නැහැ. අපි ඒ නිසා පල්ලෙහාට ගිහිල්ලා ඒකට අපි කියන්නේ ලෝකලි ඒ ඩීටේල් එක ගන්නවා. රයිට්. ඉතින් ඔහොමම ආවා මේ ටිකටත් එනවා. මේවා එක එක ඩිස්ප්ලේ එක දේවල් වලට තියෙන්නේ. අපි යමු මෙන්න මෙතනට. ඉතින් මේක ගැන කතා කරොත් පරණ තාලේ ඩිස්ප්ලේ සෙට් එකක් දීලා තියෙනවා, ඇනලොග් සෙට් එකක්. ගොඩක් ගේජස් තියෙන්නේ. ඒ ගේජස් වල එන පැරාමීටර්ස් එකින් එකට වෙනස්. මේවා සෑහෙන ඉම්පෝටන්ට් ඉන්ජිනියර්ස්ලා වෙන අපිට. මොකද මේ පැරාමීටර්ස් වලින් තමයි අපි අපේ මැෂිනරි වල හෙල්ත් එක. ඒ කියන්නේ මැෂින් එකක් හොඳට දුවනවද, මැෂින් එකේ මොන හරි ෆෝල්ට් ළඟ එනවද? මොකද අපිට කියවන්න පුළුවන් මේ ප්‍රෙෂර් ගේජ් එක මෙතන ගේජ් එකේ ඩයල් එක විතරක් තිබ්බට අපි ඉගෙන ගත්ත දේවල් වලින් අපිට කියන්න පුළුවන් මේකේ ළඟ ෆෝල්ට් එකක් එනවද නැත්නම් මේ මැෂින් එකේ හෙල්ත් එක කොහොමද? ගොඩක් දේවල් මේකෙන් කියන්න පුළුවන්. ඒ නිසා ඒකත් සංකීර්ණ දෙයක්. කොහොමම යමු අපි ඉස්සරහට. මෙන්න මේක. අපිට මේක පොඩ්ඩක් පෙන්වන්න මම ලං කරලා. මේන් එන්ජින් RPM එක. ඉතින් මේක ගැන කතා කරන්න ඕන දෙයක්. මේන් එන්ජින් RPM එක. අපේ නැවේ අපි දැන් මේ හැමදේම කරන්නේ නැව එක තැනක ඉඳන් තව තැනකට ගෙනියන්නනේ. භාණ්ඩයක් තව තැනක ඉඳන් ඒකට අපි කියන්නේ point A එකේ ඉඳන් point B. point A කියන්නේ උදාහරණයකට ශ්‍රී ලංකාව, point B කියන්නේ ඉන්දියාව. ඉතින් මේ ශ්‍රී ලංකාවේ ඉඳන් ඉන්දියාවට යම්කිසි භාණ්ඩයක් ගෙනියන්න තමයි අපේ වගකීම. අපි අපකැප වෙලා ඉන්නේ මේ මැෂිනරි කන්දරාම ඒ වැඩේට සක්සස්ෆුලි යොදවන එක. රයිට්. ඉතින් එහෙම කරනකොට මේ මේන් එන්ජින් එකේ RPM එක කියලා එකක් තියෙනවා. මොකද මේ RPM එක මත තමයි අපේ නැවේ ස්පීඩ් එක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් මේන් එන්ජින් එක ගැන කතා කරොත්
මේක WinGD කියන අලුත්ම ටෙක්නොලොජි එක high end ටෙක්නොලොජි එකත් එක්ක තියෙන මේන් එන්ජින් එකක් fully electronic මාත් first time තමයි මේ type එකේ එන්ජින් මම ඉලෙක්ට්‍රික් එන්ජින් වල ඉඳලා තියෙනවා ඒ වුණාට මේ එන්ජින්ස් වල first time තමයි මමත් සේල් කරන්නේ. ඉතින් ඒ එන්ජින් එකේ revolution per minute එක තමයි මේ මැද එකේ තියෙන්නේ. ඉතින් ඒ revolution per minute මොකද අපි දැන් ගෙදරක වාහනයක RPM එකෙන් නෙමෙයි ස්පීඩ් එක කතා කරන්නේ. ඒ වුණාට අපි එන්ජින් එකක මේ නැවක එන්ජින් එක ගැන කතා කරද්දී අනිවාර්යෙන් අපි කතා කරන්නේ මේ RPM එකෙන්. මොකද RPM එක මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතන තියෙනවා අපි RPM එක උදාහරණයකට 31කට අරන් ගියොත් RPM 31කට අරන් ගියොත් අපේ එන්ජින් එකේ මෙන්න මේ 1000 කිලෝවොට් 1998ක බලයක් නිපද වෙනවා. අපිට මේකෙන් කියන්න බෑ අපේ නැව කොච්චර වේගකින් යනවද කියලා. මොකද අපි යන්නේ මහ මුහුදේ. මහ මුහුදේ යනකොට ඒකට පාරිසරික බලපෑම් ගොඩක් එකතු වෙනවා මේ ස්පීඩ් එකට. ඉතින් ඒ ස්පීඩ් එකට අපිට against එන swell එක, wind එක, ඒ වගේ නොයෙකුත් දේවල් ඩිපෙන්ඩ් වෙනවා. ඒ නිසා අපිට ෆයිනල් ස්පීඩ් එක කියන්න බෑ මේ RPM එකෙන්. ඒක නැවිගේෂනල් ඔෆිසර්ස්ලා කැල්කියුලේට් කරලා තමයි එයාලා බලන්නේ. ඉතින් අපිට තියෙන්නේ මේ RPM එක මේන්ටේන් කරන්න. ඒ RPM එකට අදාළ එන්ජින් කිලෝවොට් ප්‍රමාණයක් අපි නිපදවනවා. රයිට්. අපි යමු තවත් ඉස්සරහට. ඉතින් guys ඔයාලා මේ දැන් වීඩියෝ එක බලාගෙන යන්නේ 2025 හදපු brand new නැවේ engine control room එක. ඉතින් අපි දැන් engine control room එකේ main engine RPM එක ගැන කතා කරා. ඒක මොකටද තියෙන්නේ කියලා කතා කරා. ඊට පස්සේ මම ඔයාලට තවත් වැදගත් දෙයක් පෙන්වන්නම්. මෙන්න මේ පැනල් එක. ඉතින් මේ පැනල් එක ඇත්තටම ඔයාලා ෆොටෝස් උත් දැකලා ඇති. මේක අල්ලගෙන දාලා තියෙනවා. මේක විතරක් දාලා තියෙනවා. ඉතින් මේකට අපි කියන්නේ engine telegraph එක. right. ඉතින් engine telegraph එක දැන් ඔයාලා දන්නවා මේ වෙනකොටත් නැවක් යන්නේ ස්පීඩ් එක තීරණය කරන්නේ මේ RPM එකෙන් කියලා. ඉතින් අපිට දැන් උඩ ඉන්න navigational department එකේ navigational officersලා මෙන්න මේක මේ telegraph එක කියන එක එයාලටත් තියෙනවා. console එක එයාලටත් තියෙනවා. ඒකට අපි කියනවා repeater එක. ඉතින් එයාලට මේක මෙන්න මෙතන මේ button එක press කරලා මේක press කරලා මෙයාලට උඩට දාන්න පුළුවන්. ඉතින් මේ ahead කියන්නේ අපේ නැව ඉස්සරහට යන එක. astern කියන්නේ නැවක් පිටිපස්සට යන එක. ඉතින් මේ dead slow, half, full, navigational full කියලා කියන්නේ මේ හැම එකටම particular RPM එකක් තියෙනවා. ඉතින් අපි ආයෙම මෙන්න මේ sheet එකට මෙන්න මේ sheet එක මම හිතන්නේ මේකට වඩා මෙන්න මේක ටිකක් ලොකු නිසා කට්ටියට පෙනේ. දැන් අපි හිතන්නකො උදාහරණයකට captain දානවා මෙන්න මේක press කරලා ටෙලිග්‍රාෆ් එක ප්‍රෙස් කළා. මට දැන් මේක දාන්න බෑ මෙතන. අපි දැන් පෝට් එකක ඉන්නේ. මෙන්න මේක ප්‍රෙස් කරලා අපි ඉස්සරහට දානවා ඩෙඩ් ස්ලෝ එකකට. ඉතින් ඩෙඩ් ස්ලෝ එකකට දැම්මහම මෙන්න මේ RPM එකට එන්ජින් එක ඔටෝමැටිකලි සෙට් වෙනවා. ඉතින් එන්ජින් එක එතකොට කරගෙන්නේ RPM 21.5ට. ඉතින් මේ RPM 21.5 දී මේ රෙෆරන්ස් වැලියු එකක් දීලා තියෙන්නේ ලෝඩඩ් වලදී. කියන්නේ නැව ලෝඩ් වෙන්න පුළුවන්. නැත්නම් බලාස් කියන්නේ නැව ලෝඩ් නෑ empty. ඉතින් ඒකදී RPM එක මේ 21.5 දී 6.5ක් knots යන්න පුළුවන්. ඉතින් knot 6.5ක් කියන්නේ එක knot එකක් කිලෝමීටරකින් අපි ගත්තොත් 1.8කින් ගුණ කරන්න ඕනේ. ඉතින් ඔය තොට ඔයාලා හදාගන්න පොඩි කිලෝමීටර් per hour එකක් තමයි සාමාන්‍යයෙන් අපි දෙකකින් ගුණ කරමුකෝ. මෙතන 6.5යි කියන්නේ දෙකෙන් ගුණ කරොත් 13යි. ඒ කියන්නේ පොඩි හිතා ගන්නකො එතකොට නැවේ ස්පීඩ් එක ඒ වගේ පොඩි ස්පීඩ් එකකින් ඉස්සරහට යනවා. ඉතින් ඒ වගේම තමයි අපි ආයෙ පෙන්නමු. දැන් මම මෙතනින් ඩෙඩ් ස්ලෝ දැම්මොත් මේ ස්පීඩ් එක යන්නේ. මෙතනින් ස්ලෝ දැම්මොත් මේ ස්පීඩ් එක යන්නේ. හාෆ් එකට දැම්මොත් මේ ස්පීඩ් එක යන්නේ. ඔය වගේ ස්පීඩ් සෙටප් සෙට් එකක් තියෙනවා. මෙහෙම තමයි අර අපේ ගෙවල් වල වාහන වගේ නෙමේ. ඒ වගේ ඇස්ලේටර් නෑ. මේ වගේ ලස්සන ලෝඩ් අප් ප්‍රෝග්‍රෑම් එකකින් තමයි නැවක් ඉස්සරහට යන්නේ සහ නැවක් පස්සට එන්නේ. ඒකයි නැවක් කියන දෙයට විශාල වේගයක් ගන්නත් බෑ. එක පාට මැනුව කරලා නිකන් අර අස්සෙන් පස්සෙන් දාලා යන්නත් බෑ. ඉතින් මේක ලොකු සංකීර්ණ දෙයක්. ලක්ෂ ගණන් වටින උපකරණ තියෙන්නේ. ඉතින් ඒ නිසා සෑහෙන සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මේ නැවක් හසුරන එක. රයිට්. ඉතින් මේ කන්සෝල් එක මේ ඒරියා එකම මේන් එන්ජින් එකට දේවල් මෙතන තියෙනවා ෂට් ඩවුන් කියන එක, ස්ලෝ ඩවුන් කියන එක, මෙතන තියෙනවා අර වගේම ඉමර්ජන්සි ස්ටොප් එක. ඉතින් ඔය වගේ ගොඩක් මේක ටච් ඩිස්ප්ලේ එකක්. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතනත්. මේක තියෙන්නේ මෙතනත් ලෑම්ප් ටෙස්ට් එක. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා guys මේ කන්සෝල් එකෙත්. රයිට්. ඉතින් අපි මේ පැනල් එක ටට්ටක් ගාලා ඉවර කරමු. අවසානට කියන්නේ මෙතන තියෙනවා කවුන්ටර්ස් වගේක්.
රිවොලූෂන් කවුන්ටර් කියලා කියන්නේ අර මේන් එන්ජින් එකෙන් එන ෂාෆ්ට් එක කොච්චර වට ගානක් කැරකිලාද කියලා ලක්ෂ නෙමෙයි කෝටි ගානක් දැන්ට කැරකිලා තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ඩිස්ප්ලේස් වගේක් තමයි මේ තියෙන්නේ. මෙතනක් තියෙනවා RPM එක පේනවා. ඕල් ප්‍රෙෂර් එක තියෙනවා. ඔයිල් ප්‍රෙෂර් එක තියෙනවා. ඉතින් මේ වගේ ලස්සනට යන්න පුළුවන්. මේ ඔක්කොම ඩිජිටල්. ඒ වගේ ඒවා යන්න පුළුවන්. ඉතින් උදාහරණයකට දැන් මේකේ මේ ස්ටිකර් එකවත් තාම ගලවලා නැහැ. ඉතින් ඒ තරම් අලුත්. රයිට් ඉතින් මම හිතනවා මේ මේන් කන්සෝල් එකේ සියලුම දේවල් කතා වෙන්නේ නැති කියලා සරලව මේ ගෙනාවේ බේසික් දේවල්. මොකද මේක නැත්තම් කට්ටියට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. මේ දේවල් වල නොතේරෙන දේවල් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි WhatsApp group එකටත් එකතු වෙන්න. හැමදේම අපි ෂෙයා කරගමු. ඔයාලට අවශ්‍ය දැනුම අනිවාර්යෙන් දෙන්න. මම දන්නේ නැති දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් මම මගේ සීනියර් කෙනකින් හරි අහලා ඔයාලත් එක්ක ෂෙයා කරනවා. ඉතින් අපි යමු මුහුද මැද මගේ ඔෆිස් එකේ තවත් පාර්ට් එකකට. හරි ගයිස් ඉතින් වීඩියෝ එකෙන් ටික මැදට එනවා දැන්. මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න කැමතියි අපේ මෙන්න මේ ඒරියා එක. ඉතින් අපිට තේ වෙලාවල් තියෙනවා නැවේ. ඒක ගොඩක් වෙලාවට ලෝකේ තියෙන නැව්වල උදේ 10ට එක තේ වෙලාවක් තියෙනවා. හවස ආයි තියෙනවා. හවස 3:00මාර හරි හවස 4 හරි ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක මට හම්බෙලා තියෙන නැව්වල අයිද 3:00මාර හරි නැත්තම් 4 හරි. ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙනවා. තේ එක තියෙනවා, කොෆි මැෂින් එක තියෙනවා. මෙතන තියෙනවා කෙටල් එක, ෆ්‍රිජ් එක තියෙනවා. ඒ වගේම මෙතනක් තියෙන්නේ තව කබඩ් එකක් බිස්කට් අනම්මනම් තියෙන. ඉතින් මෙතනින් පේනවා අපිට මේන් එන්ජින් එක. අර ඔයාලට පේන්නේ මේන් එන්ජින් එක. කුතුහලෙන් ඉන්න ඉක්මනටම වීඩියෝ එකක් කරනවා මෙතනින් මේ ක්ලාස් එකෙන් එළියේ. රයිට්. ඉතින් මේ ඒරියා එක. මෙතන තමයි උදේට අපේ ටූල් බොක්ස් මීටින් එක තියෙන්නේ. මේ තියෙන්නේ සෙකන්ඩ් ඉන්ජිනියර් එකේ චෙයා එක. ඉතින් මේ තියෙන්නේ ටූල් බොක්ස් එකේදී අපි කතා කරන දේවල් දාලා මේ කම්පැනි ෆෝමැට් එක මේක ෆිල් කරන්න තියෙනවා. ඉතින් මෙතන සෝෆා එක කට්ටිය සෙට් එක chat එකක් දාන්න උදේට ඉඳගෙන ඉන්නේ මෙතන. ඊට පස්සේ ලස්සන wallpaper එකක් දීලා තියෙනවා. මේකත් මම first time දැක්කේ engine control room එකක wallpaper එකක් තියෙනවා. ඉතින් මෙතන ඇත්තටම engineers ලගේ හදවත වගේ කිව්වොත් නිවැරදි. මොකද එහෙම කියන්නේ මෙන්න මේවල තියෙන්නේ මේ හැම මැෂිනරි එකක්ම අර පල්ලෙහා තියෙන හැම මැෂිනරි එකකම මැනුවල්. ඉතින් මේ මැනුවල් වලින් තමයි අපි ගේමක් අහන්නේ. මොකක් හරි ෆෝල්ට් එකක් වුණොත් ඔන්න ඔගේ මේ තියෙන්නේ මේ යාඩ් එකෙන්ම දෙන මේවා මිල කරන්න බෑ අපිට. මොකද මේ වලින් ගන්න තියෙන දේවල් ගොඩක් අපිට මාර අත්‍යවශ්‍ය වෙනවා. ඒක කොහොම වැහුවා. රයිට්. මේක මෙහෙම දැම්මා. මේ තියෙන්නේ ෆයිනල් ඩ්‍රෝවිං, මැෂිනරි පාර්ට්, හල් නම්බර් එක, අයිටම් නම්බර් එක. ඉතින් ඒ ටික තමයි මේ මෙතන තියෙන විස්තර ටික. ඉතින් ওই ටික තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මේ රාක්කවල ෂෙල්ෆ් වල එක එක දේවල් තියෙනවා. මම හිතන්නේ මේ නිල් පාට ඒරියා එක ගැන අපි කතා වුණා. මැනුවල්ස් තියෙනවා. ඔයාලා දැන් දන්නවා. මේ ටික ඔක්කොම හරි. යන් අපි මේ පැත්තට වතුර බෝතල් ටික මෙතන තියෙනවා. හදිසියට යන වොෂ්රූම් එක. ඒක ඇඩිෂනල් දෙයක්. රයිට්. අපි යමු ඉස්සරහට. ඉතින් අපි දැන් ඉන්නේ තවත් වටින තැනක් මේ එන්ජින් කන්ට්‍රෝල් රූම් එකේ. ඉතින් මේ ඔයාලට දැන් කුතුහලයක් ඇති සයිඩ් එකෙන් මේක දැක්කනම් මොකද්ද මේ ලොකුවට තියෙන එක කියලා. ඉතින් අපි ඒක ගැන කතා කරමු. මේකට කියන්නේ අපි මේන් ස්විච් බෝඩ් එක. ඉතින් MSB එක මේන් ස්විච් බෝඩ් එක. මේකට එළිය දෙන්න තමයි මේ මෙතනින් ලයිට් සෙට් එකක් යන්නේ. ඉතින් මේක ගැන කතා කරොත් අපි අර පල්ලෙහා ඔයාලට මම කිව්වේ පුංචි බලාගාරය කියලා. ඉතින් පුංචි බලාගාරයෙන් නිපද වෙන විදුලිය ජනනය වෙන විදුලිය මේක පිටිපස්සට තමයි එන්නේ. ඉතින් මේක පිටිපස්සට ආවට පස්සේ ප්‍රධාන ග්‍රිඩ් එකට ජොයින් වෙන්නේ එතනින්. ඉතින් ප්‍රධාන මම මේ සැකවින් කියන්නේ ඒ ප්‍රධාන ග්‍රිඩ් එකට ජොයින් වෙන විදුලිය නොයෙකුත් මැෂිනරීස් වලට බෙදිලා යන්නේ මෙන්න මේ මේන් ස්විච් බෝඩ් එකකින්. ඉතින් මේන් ස්විච් බෝඩ් එක අර පැත්තටත් විහිදෙනවා. ඒ වගේම මේක ඔහොම ගිහිල්ලා අර පැත්තටත් විහිදෙනවා. ඉතින් මේක ටිකක් ලොකුයි, දිගයි. සමහර මේන් ස්විච් බෝඩ් එනවා නොයෙකුත් විදිහට එනවා. මේක තනි කෙලින් එනවා. මගේ කලින් නැව්වේ තිබ්බ ඔයාලා බලන්න. ඒකේ තිබ්බේ තනි කෙලින්. ඉතින් මේකේ තියෙනවා නොයෙකුත්
බටන්ස් ස්විච් ඒ වගේම ගේජස් ඒව ගැන කතා කරොත් මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඔයාලා සැකවින් ඔයාලට කියන්නේ මේක තනිකරම මෙතන තියෙන්නේ ඩේන්ජරස් සෝන් එක. මේක ඉස්සරහා ඩේන්ජරස් කම අඩුයි. ඒ වුණාට මේක පිටිපස්සේ ගොඩක් ඩේන්ජරස්. ඒ වගේම මෙන්න මේ ගැන කතා කරන්නත් ඕනේ. මේක ස්පෙෂල් ටයිප් මැට් එකක්. මේකත් තියෙන්නේ ඒ අපිට විදුලියෙන් වෙන හානිය අවම කරගන්න. මොකද මේ මැට් එකට ඒ හැකියාව තියෙනවා. රයිට්. ඉතින් මෙතන ටෙබු මෙතනත් තියෙන්නේ බ්‍රේකර්ස්. මේ එකින් එකට තියෙන්නේ බ්‍රේකර්ස්. මේ ස්පෙයා බ්‍රේකර් එකයි. ඒකයි මේක ඔෆ් කරලා තියෙන්නේ. ඔන් කරලා තියෙනවා නම් අනිවාර්යෙන් උඩ අතට තියෙන්නේ. මේ තියෙන්නේ එක බිඳුව. ඉතින් එක කියන්නේ හැමතිස්සෙම ඔන් එක. රයිට්. ඒකත් ලං කරලා පෙන්නන්න. ඊට පස්සේ සමා වෙන්න ගයිස් ගොඩක් අසනීපෙන් ඉන්නේ. සෙම ගතිය වැඩි වෙලා. මේක යුරෝප් දුවන නැවක් නිසා හැමතිස්සෙම සීතලයට ෆේස් කරනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අවුල්. අපි මෙතෙන්ට සැකවින් මේක ගැන කතා කරලා මේ මේන් ස්විච් බෝඩ් එක ගැන කතාව ඉවර කරමු. මෙන්න මෙතන අපි උදාහරණයක් ගමු. අපිට තියෙනවා ෆයර් පම්ප් එකක්. යම් කිසි ගින්නකදී මේ මන් දන්නේ අහම්බෙන් ඉන්නේ හැමතිස්සෙම කතා වෙන්නේ ෆයර් එක ගැන. මම දන්නේ ඒකට හේතුව දැන් පම්ප් එකක් පෙන්නවා. ඒකත් ෆයර් පම්ප් එක. රයිට්. ඉතින් ෆයර් පම්ප් එක මේක නම්බර් 2 ෆයර් පම්ප් එක. ඉතින් නම්බර් 2 ඒකත් පොඩ්ඩක් කතා කරමු. මේ මේන් ස්විච් බෝඩ් එකේ දෙපැත්තක් තියෙනවා. මේ පැත්ත නම්බර් 2 අර පැත්ත නම්බර් 1. ඉතින් ඒකටත් අර මං කලින් කිව්ව රිඩන්ඩන්සි එක තමයි නම්බර් 2 පැත්ත ගියොත් නම්බර් 1 පැත්ත තියෙනවා. නම්බර් 2 එකක පම්ප් එකක් ගියොත් නම්බර් 1 එකේ පම්ප් එක තියෙනවා. ඉතින් යන් ආයි කතාවට මෙන්න මේ පම්ප් එක අපිට ස්ටාර්ට් කරන්න ඕන නම් මෙන්න මෙතන රිමෝට් තියෙනවා. රිමෝට් දාලා මෙතනින් ස්ටාර්ට් බටන් එකේ බුව ගමන් මේ පම්ප් එක ස්ටාර්ට් වෙනවා. ඉතින් මේ තියෙන ඇමීටර් එකක් මේක ආයි ලෝකලි ස්ටාර්ට් කරන්න පුළුවන් ගයිස්. ලෝකලි කියන්නේ අර මම අතනින් පෙන්නුවේ. එතනින් එළියේ තියෙන එන්ජින් රූම් එක සමායන මේක එන්ජින් කන්ට්‍රෝල් රූම් එක. එළියේ තියෙන එන්ජින් රූම් එක. ඉතින් එන්ජින් රූම් එකෙන් ස්ටාර්ට් කරන්න ඕන නම් මේක ලෝකල් දැම්මා. පල්ලෙහාට ගියා. බටන් එක ප්‍රෙස් කරා. ෆයර් පම්ප් එක ස්ටාර්ට් වුණා. ඉතින් ෆයර් පම්ප් එකේ මේන්ටනන්ස් එකක් තියෙනවා නම් මෙන්න මේ බ්‍රේකර් එක මෙතනින් ඕෆ් කරන්න පුළුවන්. ඕෆ් කරාම මේ ෆයර් පම්ප් එකට එන විදුලිය ඇන හිටිනවා. ඉතින් එතකොට ඒක අපිට මේන්ටනන්ස් එකක් කරන්න පුළුවන්. ලොකවුට් ටැගවුට් ප්‍රොසීඩියර් එකක් පාවිච්චි කරලා. රයිට්. ඉතින් තව අපි මොනවද කියන්නේ? මේන් ස්විච් බෝඩ් එක ගැන කතා වුණා. බ්‍රේකර්ස් ගැන කතා වුණා. ස්විච් ගැන කතා වුණා. මම හිතනවා මේන් ස්විච් බෝඩ් එක ගැන ගොඩක් දේවල් කතා වෙන්නේ නැති කියලා. අපි යමු වීඩියෝ එකේ තව ටිකක් ඉස්සරහට. ඉතින් ගයිස් දැන් අපි ෆයර් එකක් ගැන කතා කරා. ඊට පස්සේ ෆයර් එක එක්ස්ටින්ගිෂ් කරන මෙතඩ් සැකවින් කතා කරා. ඉතින් ඔයා හිතන්නකෝ ඔයාට එක්ස්ටින්ගිෂ් කරන්නත් බැරුව මොකද නිවුස් අහන නාවික ඉතිහාසය ගැන දන්න ගොඩක් කට්ටිය දන්නවා නැව් අතහැරලා ගිහිල්ලා තියෙනවා. මොකද ගින්න විශාල වෙනවා. ගින්න ඉන්න කට්ටියට මැඩ පවත්වන්න බෑ. ළඟම උදාහරණය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී වුණ. ඉතින් හිතන්නකෝ ඒ වගේ වෙලාවකදී අපි දැන් අපි ඇටෙම්ස් දුන්නා මේක එක්ස්ටින්ගිෂ් කරන්න. ඒත් නැවේ අපිට අවාසනාවන්ත ලෙස මේක එක්ස්ටින්ගිෂ් කරන්න බෑ. එතකොට මේකේ වැඩ කරන මේ වෙලාවේ වැඩ කරන ඩියුටි ඉංජිනියරයි ඩියුටි ඔයිලයි මේකේ ඉන්නවනේ. ඉතින් එයාලට කැබින් එකට ගිහිල්ලා තමන්ගේ ජීවිතාරක්ෂක ජැකට් එකට අපි කියන්නේ ලයිෆ් ජැකට් එකයි ඉමර්ෂන් සූට්ස් එක ගන්න වෙලාවක් නැති වෙන අවස්ථාව ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට නීතියක් දීලා තියෙනවා. මෙන්න මේ අපි වැඩ කරන තැන අනිවාර්යෙන් මෙන්න මේ සූට්ස් දෙක තියෙන්න ඕනේ. අපිට මෙතනින් ටක් ගාලා ගත්තා අපේ මාස්ටර් ස්ටේෂන් එකට බෝඩ් ස්ටේෂන් එකට යන්න. ඉතින් මේ පැත්තේ ලයිෆ් ජැකට් දෙකයි ඉමර්ෂන් සූට්ස් දෙකයි තියෙනවා. ඕනම වෙලාවක එන්ජින් රූම් එකේ වැඩ කරන වෙලාවකදී දෙන්නෙක්ට මේක අරගෙන මෙතනින් ඉවකුවේට් වෙන්න පුළුවන්. ආයි කැබින් එකට යන්න අවශ්‍ය නැහැ. මොකද මෙතන ඉඳන් කැබින් එකට යනවා කියන්නේ මේ අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ. මම කලින් කිව්වා වගේ මුහුදු මට්ටමෙන් යට. ඉතින් මෙතන ඉඳන් කැබින් එකට යනවා කියන්නේ සෑහෙන ලොකු වෙලාවක් යනවා. ඉමර්ජන්සි එකදී ඒ වෙලාවත් අපිට වැදගත්. ඉතින් මෙතන තියෙනවා ලයිෆ් ජැකට් දෙකයි. මේ සිම්බල් එක ලයිෆ් ජැකට් එකට ඉමර්ෂන් සූට් දෙකයි. ඉතින් ඉමර්ෂන් සූට් එකේ පර්පස් එක මම කලින් බ්ලොග්ස් වල කිව්වා. ආයි පොඩ්ඩක් කියන්න. ඔයාලා සීතල වතුරකට හිතන්නකො නව ඇතෑරලා සීතල වතුරකට පයින්න උනා කියලා. ඉතින් ඒ සීතල වතුරේදී ඔයාගේ බොඩි ටෙම්පරේචර් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම වළක්වා ගන්න තමයි මෙන්න මේ ඉමර්ෂන් සූට් එක තියෙන්නේ. නැත්තම් ඔයා ගිලිලා මැරෙනවට වඩා සීතලට ඒ කියන්නේ හයිපොතර්මියා වලින් මිය යන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ නීති රීති ගොඩක් හැදිලා
අද වෙනකොට මේවා මේ විදියට තියෙන්නේ. රයිට්. ඉතින් අපි යමු පල්ලයට. මේක දැක්ක ගමන්ම ඔයාලට අනිවාර්යෙන් අයිඩියා එකක් එනවා මොකද්ද මේ තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ ෆස්ට් ඒඩ් කිට් එක. ඉතින් නැවේ පොඩි පොඩි තුවාල වෙන අවස්ථා නැතුවම නෙවෙයි. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ෆස්ට් ඒඩ් කිට් එකක් මෙතන තියෙනවා. අර තියෙන්නේ ඉමර්ජන්සි අයි වොෂ් එකක්. ඉතින් මේක මේ වගේ හැට තියලා මම ලං කරන්නේ නැහැ. මොකද වෙන කෙනෙක් පාවිච්චි කරන්න ඕන දෙයක් නිසා. මේක හරිම හයිජින් දෙයක්. ඒ විදිහට තමයි අපි තියන්නේ one time use එකපාරක් පාවිච්චි කරලා මේක කැඩුවොත් එහෙම එකපාරයි පාවිච්චි කරන්න පුළුවන්. ආයි පාවිච්චි කරන්න බෑ. අපි ඉතින් ෆස්ට් ඒඩ් කිට් එකයි ඉමර්ජන්සි අයි වොෂ් ටිකයි උතන ස්ටෝර් කරලා තියෙනවා. අපි යමු මෙන්න මේක. ඉතින් මේ මොකද්ද? එළියට ගත්තා. මේක. ඉතින් කලින් ලොක්ස් බලමු කට්ටිය නම් දන්නවා මොකද්ද කියලා. කමන්නේ මම ආයෙ රිපීට් කරන්න. EEBD Emergency Escape Breathing Device. ඉතින් මම දැන් ඔයාලට කිව්වා ෆයර් එක. මම මේ උදාහරණත් එක්ක යන්නේ මොකද එතකොට ඔයාලට මේක සරලව තේරෙන නිසා ෆයර් එකක් ඇති වුණා ෆයර් එකක් එක්ස්ටින්ගිෂ් කරන්න බෑ. හිතන්න මේක මුළු මේ අපි වෙන්න මෙතනින් එළිය පෙන්නන්න පුළුවන්. එන මෙතනින් එහා තියෙන මැෂිනරි ස්පේස් එක අපි මේකට කියන්නේ. අර පේන්නේ එන්ජින් රූම් එක. ඉතින් මේ ඒරියා එක ඔයා හිතන්නකෝ තනිකර දුමාරයෙන් වැසුණා කියලා. දැන් මේක ෆුලි ෆොග් එකක්. ඉතින් අපිට හුස්ම ගන්නත් ඔක්සිජන් නැහැ අඩුයි. ඒ වගේ වෙලාවට මෙන්න මේ කිට් එක ඉමර්ජන්සි එස්කේප් බ්‍රීතින් ඩිවයිස් එක ඔයාගේ ජීවිතේ රැක දෙනවා. ඉතින් විනාඩි 10ක් 15ක් ඇතුළත ඔයාට මේක පාවිච්චි කරලා මේක ගලවන්න තියෙනවා. මේක පොඩි සිස්ටම් එකක් තියෙනවා. මේක අපිට ට්‍රේන් කරලා තියෙනවා සීෆෑරස්ලට. මෙතනින් ගැලෙව්වා ගත්තා. මෙතනින් ටක් ගාලා ඉවකුවේට් වුණා. රයිට්. ඒක තමයි මේ වගේ ඔරෙන්ජ් කලර් එකක තියෙන්නේ. ඉක්මනට හඳුනා ගන්න පහසුවට. රයිට් මෙතනක් තියෙනවා අර ෆයර් කෝලර් පොයින්ට් එක. මෙන්න මේක අපි පෙන්නමු. මෙන්න මෙතන. මෙන්න මෙතනින් ඇතුළට එන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේකත් තව වැදගත්ම දෙයක්. escape trunk එක. අපි යට ටිකක් පෙන්නමු. එන්ජින් රූම් එකේ පල්ලෙහාම තැන ඉඳන් අපිට උඩට එන්න පුළුවන් ඉමර්ජන්සි escape route එක තමයි මේ තියෙන්නේ. ඉතින් control room එකේ ඉඳනුත් access තියෙනවා. මෙතන තියෙන්නේ ඒකේ harness එක. මේක ටක් ගාලා වෙයා කරගත්ත ඩොන් කරගන්නවා. මොකද මේක උඩට ගන්න තියෙනවා. ඉතින් ලැඩර් එක යන්නත් පුළුවන්. හැමතිස්සෙම ටෝච් එක දීලා තියෙනවා. ඉතින් ඒක. ඉතින් මෙන්න මේ red light එක ගැන අපි කතා කරමු. මෙතනින් එළියට ගිහලා මෙතන පොඩ rust නේ guys. මෙන්න මේ ඇයි මේ රතු පාට තියෙන්නේ කියලා නැත්නම් ඔයාලා බලන්න ඇති ඇයි මේ දැන් මේ මොකටද මේ රතු පාට තියෙන්නේ කියලා අපි ඒක ගැන කතා කරමු එළියට ගිහලා මේ යන එක ගැන පොඩ අවසන්ට කතා කරමු මේ යන්නේ කෙලින්ම අපේ එන්ජින් රූම් එකෙන් එළියට ඉතින් මේ ලැඩ එක ගියා තව ලැඩ එකක් තියෙනවා ඒකෙනුත් ගියාම අප ඩෙක් එකට තමයි අපි එළියට යන්නේ යන් අපි ආයිසියර එක ඇතුළට රයිට් මොමෙන්ද අපි කතා කරමු අර රතු ලයිට් එක ගැන අතනදී මම දැන් ඔයාලට පොරොන්දු වුණානේ මේ රතු ලාංඡනේ මොකද්ද කියලා. ඉතින් රතු ලාංඡනේ අර ලංකාවේ තියෙන රතු තරුවවත් ඒකවත් නෙමෙයි මේ රතු එකෙන් කියන්නේ වෙනස්ම දෙයක්. අපි ඒ ගැන දැන් කතා කරමු. ඉතින් මේ රතු ලයිට් එකක නැවකදී ලයිට් එකක මේ රතු තියෙනවා කියන්නේ මෙන්න මෙතන තියෙනවා. ආයි මෙන්න මෙතන තියෙනවා. මේකත් අපි පෙන්වන්න පුළුවන් නම් ගමු. මේකේ තියෙනවා. මෙයාලට නැති එකක් පෙන්නු මල්ලි මෙන්න මේකේ නෑ නේද? මේකේ නෑ රතු එක. ඉතින් ඔන්න ඕක තමයි වෙනස. අපි කතා කරමු මේ වෙනස මොකක්ද කියලා. නැවේ මේ අපේ පුංචි බලාගාරයේ හිතන්නකෝ මොකක් හරි ෆේලිය එකක් වෙලා ඒක මෙකැනිකල් වෙන්න පුළුවන් නැත්නම් ඉලෙක්ට්‍රික් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තර්ඩ් ඉන්ජිනියර් වශයෙන් මගේ මැෂිනරි එකක් තමයි ඔක්සිලරි එන්ජින්. ඒ කියන්නේ ජෙනරේටර් කියන්නේ ඒකක යම් කිසි දෙයක් අපි දන්නේ නොවැළක්විය හැකි හේතුවෙන් මැෂිනරිස් කැඩෙන්න පුළුවන්. මේ නැව අලුත් වුණත් ඒවා එහෙම තමයි. මොකද මැෂිනරිස් කියන ඒවාට පණ නැහැ. ඒවා ඕන වෙලාවක බ්‍රේක් ඩවුන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සප්ලයි එක මේ බලාගාරේ ඇන හිට්ටොත් අපේ උඩ තියෙනවා ඉමර්ජන්සි ජෙනරේටර් එකක්. ඉතින් ඒක කියන්නේ හදිස්සි සැපයුමක් නැව කලයිෂන් එකක්. ඒ කියන්නේ ගැටීමක් නැතුව සේෆ් නැවිගේෂන් එකකින් අපිට යම් කිසි තැනකට ගිහිල්ලා නවත්ත ගන්න පුළුවන් වෙන්න පවර් සෝස් එකක් දෙන්න. තව තියෙනවා උඩ ජෙනරේටර් එකක්. ඒක ටක් ගාලා ක්‍රියාත්මක වෙලා බලය දීලා අත්‍යවශ්‍ය සේවාවන් වලට බලය ඒ කියන්නේ පවර් එක දෙනවා. ඉතින් ඒක දෙනකොට මෙන්න මේ රතු ලාංඡනයේ තියෙන ලයිට් එකටත් එයා අනිවාර්යෙන් පවර් එක දෙනවා. ඉතින් හිතන්න දැන් කරන්ට් එක ගියා නැවේ කරන්ට් එක නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ කෙලින්ම උඩ තියෙන ඉමර්ජන්සි ජෙනරේටර් එක
ඔන්න වෙලා මේකට පවර් එක දෙනවා. ඒ පවර් එකට දුන්න ගම මෙන්න මේ ලයිට් එකත් පත්තු වෙනවා. ඒක තමයි රතු ලාංඡනයෙන් කියන්නේ. ඒතර ඔයා හෙට නැවට ආවත් ඔයා මේක දැක්කොත් අනිවාර්යෙන් ඔයා දැනගන්න ඕනේ මේක ඉමර්ජන්සි ස්විච් බෝඩ් එකෙන්, ඒ කියන්නේ ඉමර්ජන්සි පවර් දෙන ඉමර්ජන්සි ජෙනරේටර් එකෙන් මෙන්න මේ ලයිට් එක පත්තු වෙනවා in case of blackout. ඉතින් blackout කියලා කියන්නේ අර ජෙනරේටර් ක්‍රියාවිරහිත වෙන අවස්ථා සෑම වෙලාවකම නිර්වචනය කරනවා blackout එකක් කියලා. right, ඉතින් ගොඩක් දේවල් කතා කරා මේ වීඩියෝ එකේ. අපිට තව මොනවද මල්ලි ඉතුරුලා තියෙන්නේ? අපිට තව තියෙනවා කමියුනිකේෂන් සිස්ටම් එක ගැන කතා කරන්න. ඉතින් කමියුනිකේෂන් සිස්ටම් එක ගැන කතා කරොත් මේ අපි ඉන්න මුහුද යට ඉන්න ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ ඉඳන් උඩ තියෙන මෙහෙයුම් මැදිරිය කියන්නේ වීල් හවුස් එක, බ්‍රිජ් එක, නැවිගේටර්ස්ලා ඉන්න තැන. එතනට කතා කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. ඉතින් මේ ක්‍රම දෙක තුනෙන් මෙන්න මේ ෆෝන් එක. මේකට ඔටෝ ටෙලිෆෝන් කියනවා. මේ ෆෝන් එකෙන් මේ තියෙනවා ලිස්ට් එක. මේ තියෙන ලිස්ට් එක 200 කියන්නේ වීල් හවුස් කියන්නේ නැවිගේෂන් ඩිපාර්ට්මන්ට් එක. එතන තියෙන හෙඩ් ඔෆිස් එක. ඒකට අපි වීල් හවුස් කියනවා, බ්‍රිජ් එක කියනවා. එතකොට ප්‍රධාන මෙහෙයුම් මැදිරිය කියන්න පුළුවන් අපිට. ඒ වගේ නොයෙකුත් විදිහට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒකට කතා කරන්න පුළුවන් මෙතනින්. නැත්නම් ඕනම කෙනෙක්ගේ කැබින් එකකට free of charge කෝල් එකක් ගන්න පුළුවන් මෙතනින්. right. ඉතින් මේකත් කැඩුනොත් තවත් අර redundancy දෙයක් තියෙනවා. එන්න මේක තමයි battery powered එක. මෙන්න මෙහෙම කැරකුවා. මෙහෙම කැරකුවා කෝල් එකක් ගත්තා. ඉතින් මේක නැති වුණොත් මේක තියෙනවා. මේක නැති වුණොත් මේක තියෙනවා. ඒ ඔක්කොම නැති වුණත් නැව්වල තියෙනවා VHF. අන්න අතන තියෙනවා. එක පෙන්වන්න පුළුවන් නේද? එන්න එතන තියෙනවා VHF එක. ඕම්ම බින්න කැමරාව තියාගෙන මම යන්නම් එතනට. ඉතින් අර මාළු බෝට්ටු වල තියෙන මෙතන තියෙනවා VHF එක. ඉතින් මේකෙන් අපිට කතා කරන්න පුළුවන් නැවේ ඕනම තැනකට VHF එක පාවිච්චි කරලා. right. ඉතින් මම හිතනවා නැවේ කමියුනිකේෂන් සිස්ටම් එක ගැනත් අපි කතා කරා. අපිට තව පොඩි දේවල් ටිකක් තියෙනවා මේ වීඩියෝ එක ඉවර කරන්න කලින්. so guys stay tuned මේ travel with sailor. ඉතින් guys ඔයාලා දන්නවා දැන්නපත් කවුද මේ engine room එකේ head of the department කියලා. අනිවාර්යෙන් head of the department අපේ chief engineer. ඉතින් මේ තියෙන chief engineer ගේ chair එක සහ working table එක ඒක එහෙමයි. ඊළඟට ඉන්නේ අපේ manager, second engineer මේ එයාගේ table එක, මේ second engineer table එකයි. එයාගේ කම්පියුටර් එකයි. ඊට පස්සේ නැවේ third engineer table එක, ඒ කියන්නේ මගේ table එක එන්න යන්න පෙන්නන්න. මට නම් ඩිස්ප්ලේ දෙකක් නැහැ. තියෙන එක ඩිස්ප්ලේ එකයි. මේ තියෙන්නේ මගේ working chair එකයි, කම්පියුටර් එකයි, table එකයි. right. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපේ ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එක නියෝජනය කරන ETO, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝ ටෙක්නෝ ඔෆිසර්ගේ ඉලෙක්ට්‍රෝ ටෙක්නිකල් ඔෆිසර්ගේ chair එක සහ කම්පියුටර් එක. right. ඉතින් කම්පියුටර් ගැන කතා කරා. තව දෙයක් තියෙනවා. යමු අතන්ට අර බිත්තිවල තියෙන්නේ මොනවද කියලා ඔයාලා දැනටමත් හිතනවා ඇති. ඇයි මෙච්චර posters තියෙන්නේ මොනවද මේවල තියෙන්නේ කියලා. අපි ඒකත් කතා කරලා මේ වීඩියෝ එක ඉවර කරමු guys. යමු අතන්ට. හරි guys. ඉතින් දැන් මම ඔයාලට කිව්වනේ මේ බල්ක් හෙඩ් එකේ මොනවද තියෙන්නේ කියලා කතා කරන්නේ. මේ හැමදේම මැග්නට් එකක්. මොකද මේක යකඩ නිසා ඕක ඕන තැනක ඇලෙනවා. ඉතින් මේ තියෙන්නේ මුලින්ම චීෆ් ඉන්ජිනියර් ස්ටෑන්ඩින් ඕඩර්ස්. එතුමාගේ ඕඩර්ස් ටික තමයි මෙතන තියෙන්නේ. ඒක සහතික කරන්න අපි ඒක පිළිපදිනවා කියලා කියන්න අපි හැමෝම අස්සම් කරලා තියෙන්නේ. ඉතින් මේ එක posters තියෙන්නේ, company posters තියෙනවා. සහ in case of emergency situation එකකදී අපි හැමෝගෙම duties ටික තියෙනවා. පොඩි අකුරෙන් තියෙන නිසා මම හිතන්නේ ඔයාලට පෙනේ කියලා. හැම particular rank එකකම details තියෙනවා. abandon ship කියන්නේ නැව අතහැරලා දාලා යන වෙලාවක්, oil spill එකකදී, emergency situation එකකදී, collision එකකදී. ඉතින් නොයෙකුත් දේවල් වල අපි ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරමු. මොකද්ද මේ නැව්වල තියෙන emergency situations කියලා. ඉතින් ඒක වෙනම පැත්තකින් තියමු. මෙන්න මෙතන තියෙනවා තව piping diagram එකක්. මේවලත් තියෙන ටික සංකීර්ණ දෙයක්. මොකද මේකත් engineersලා ඉගෙන ගන්න දෙයක් සහ යාලට නිතරම අවශ්‍ය වෙන දෙයක්. piping system එක කියලා දැනට මම කියන්නම්. ඒ වගේම මෙතන තියෙනවා තව yard එකේ supply කරපු table එකක්, white board එකක්. මේකේ අපි daily මේ each tank වල sounding එක මේ ඉස්සරහින් අපි ලියනවා. ඉතින් ඒතකොට අපිට අවබෝධයක් ගන්න පුළුවන්
කීයක් තිබ්බද සහ කම්පියුටරයිස් කරලා තියෙන්නේ ඔක්කොම මේකෙත් ලියනවා කම්පියුටර් එකෙත් තියෙනවා Excel sheets වෙනම තියෙනවා මෙතන තියෙනවා white board එකක් සහ මෙන්න මෙතන තියෙනවා ආයි ECR එකේ ඔරලෝසු. ඉතින් මේක සින්ක්‍රෝ වෙලා තියෙන අර මම කැබින් ලොග් එකෙත් කෙව්වා මේ ඔක්කොම ඔරලෝසු සින්ක්‍රෝ වෙලා තියෙන්නේ බ්‍රිජ් එකත් එක්ක. මෙන්න මෙතන තියෙනවා තවත් ඔයාලට නොකියම බැරි දෙයක් අපේ නැව හැරෙන්නේ. ඔයාලා දැන්ටමත් දන්නවා රඩ එක කියන එක. පිටිපස්සේ තියෙනවා රඩ එක බෝට්ටු වලක් තියෙන. ඉතින් රඩ එකේ ඇන්ගල් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. කොච්චර ඩිග්‍රීස් ගානක් ස්ටාර්බර්ඩ් හරවලා තියෙනවද පෝට් හරවලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් ECR එකේ ඉන්න අපිට. ඉතින් ඔයාලා දැන් බලනවා ඇති කොහෙන්ද මේක හරවන්නේ කියලා. ඒ හරවෙන එක තමයි guys මම සයිඩ් එකේ මේ ස්ක්‍රීන් එකේ සයිඩ් එකේ පින්තූරයක් දාන්නම්. ඔයාලා දැකලා ඇති වීල් එක. ඒ වීල් එක තියෙන බ්‍රිජ් එකේ එතනින් තමයි අර ඔයාලගේ ස්ටියරින් වීල් එක තියෙන්නේ. ඒක කැරකුවාම රඩ එක කැරගෙනවා. ඒ රඩ එක කැරකුවාම මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් නැව කොච්චර ඩිග්‍රීස් ගානක් අංශක ගානක් කැරකිලාද තියෙන්නේ කියලා. right මේකත් දැන් අපි නැව නවත්තලා නිසා ඔපරේට් වෙන්නේ නැත්තම් මෙතන පෙන්නනවා අර අපි කතා වෙච්ච නාවික සතුපුම් කීයක ස්පීඩ් එකකින් නැව ඉස්සරහට හෝ පස්සට යනවද කියලා. හරි. ඉතින් අවසන් කරන්න කලින් තව දෙයක් අත්‍යවශ්‍ය දෙයක් කියන්න පොයින්ට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේක අපි කතා කරමු. fire extinguisher bottle එක. ඉතින් CO2 fire extinguisher bottle එකක් CO2 fire extinguisher bottle එකක් mainly use කරන්නේ electric fire එකකදී. ඉතින් මේ ඔයාලා දැන් මේ දකින්න ඇති ECR එක කියන්නේ නොයෙකුත් ඉලෙක්ට්‍රික් දේවල් ඉලෙක්ට්‍රොනික් දේවල් අඩංගු මෙහෙයුම් මැදිරියක්. ඉතින් ඒක මම අර කලින් කිව්වා වගේ ෆයර් එකක් ඇති වෙන්න තියෙන සම්භාවිතාව බොහෝමත් වැඩි. ඒ අවස්ථාවකදී අපිට ළඟම ඉන්න මිතුරා තමයි මේ ෆයර් එක්ස්ටින්ගිෂර් එක ෆයර් බෝතලේ. ඉතින් මේකට අපි ට්‍රේන් වෙලා ඉන්නේ කොහොමද යූස් කරන්න කියලා. මේක හැමෝටම ආවට ගියාවට පාවිච්චි කරන්න බෑ. ඒකයි අපි නිතරම අප්ඩේටඩ් කෝස් කරනවා, කම්පැනි කෝස් කරනවා. ඉතින් නොයෙකුත් කෝස් කරලා තමයි අපි මේ නැව්වලට එන්නේ. මම කිව්වනේ තව දෙකක් පෙන්වන්න තියෙනවා කියලා. එකක් තමයි යෝක, අනිත් එක මේක. ඉතින් මේ හැම දෙයක්ම ඉලෙක්ට්‍රොනික් නිසා ඒක එයාර් කන්ඩිෂන් සිස්ටම් එකක් යටතේ තමයි දුවන්නේ. ඒක මෙතනින් තමයි අපි කන්ට්‍රෝල් කරන්නේ. දැන් තියෙන සෙල්සියස් 22ට සෙට් කරලා මේ කොළ පාටින් තියෙන අපි AC එක ගෙදර AC එකත් ඇඩ්ජස්ට් කරන්නේ. අන්නේ සෙට් වැලියු එක තමයි මේක. මෙෂර්ඩ් වැලියු එක කියන්නේ දැන් එළියේ ඇත්තම ගාන තමයි මේ තියෙන්නේ. right. ඉතින් ඔකත් හරි. ඔක්කොම හරි. අපි යමු වීඩියෝ එක ඉවර කරන්න guys. නැත්තම් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. යමු මෙතනට. ඉතින් guys මේ වීඩියෝ එක මම හිතනවා මෙතනින් නතර කරොත් හොඳයි කියලා. කවර් කරන්න පුළුවන් සියලුම දේ බේසික් දේවල් බේසික් විදියට කවර් කරා. මොකද මේ වීඩියෝ එක තව ඉස්සරහට ගියොත් ගොඩක් ඩීප් යන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට තේරෙන්නේ නැති කිසියම් දෙයක් තියෙනවා නම් අපි WhatsApp group එක තියෙනවා. ඒකට join වෙලා අහන්න පුළුවන්. නැත්නම් පල්ලෙන් කමෙන්ට් එකක් දෙන්න. මම අනිවාර්යෙන් පොඩි වෙලාවක් ඇතුළත reply කරනවා. ඉතින් 2025 හදලා මුහුදට දාපු මේ අලුත් high end technology තියෙන නැවේ ප්‍රධාන පෙහෙම් මැදිරිය එක්ක තමයි අද ඔයාලා එකතු වුණේ. අපි යමු ඉදිරියටත් තව වීඩියෝස් කිහිපයකින් ස්ටෙප් බයි ස්ටෙප් මොනවද මේ අලුත් නැවේ එන්ජින් කාමරේ තියෙන්නේ කියලා. මුහුදු යට තමයි අපි ඉන්නේ. මම ඔයාලා එක්කයි යන්න තවත් මුහුදු යටට. ඉතින් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එක නවත්තමු. අසා සිටි ඔබ සැමට ස්තුති කියන්නේ. බලා සිටි ඔබ සැමට ස්තුති. තව මොන හරි ඇඩ් කරන්න තියෙනවා නම් පල්ලෙහායි කමෙන්ට් සෙක්ෂන් එක ඕපන්. ඕනම දෙයක් ඕනම වෙලාවක ඇඩ් කරන්න පුළුවන්. තව කාට හරි පේන මේ වීඩියෝ එක ෂෙයා කරන්න guys. ඒක මට කරන ලොකු හෙල්ප් එකක්. මම හැමදාම කියනවා වගේ ඔයාලගේ ආදරේ නිසා තමයි මේ channel එක මේම grow වෙන්නේ. මොකද YouTube channel තියෙනවා, නැව් ගැන channels තියෙනවා. අද තියෙනවා සති දෙක තුනක් යනකොට නැති වෙනවා. ඉතින් මේ වීඩියෝස් මේ විදිහට එන්නේ ඔයාලගේ ආදරේ නිසා. ඔයාලා කවදා හරි channel එක බලන්නේ නැහැ කියලා හිතුනොත් මම එදාට මේ channel එක වහලා දානවා. ඉතින් ඒක එක්ස්ට්‍රා දෙයක්. මොකද මම මේ channel එක කරන්නේ කිසිම ලාභ අරමුණකින් නෙමෙයි. අතිශය කාර්යබහුල නැව් ජීවිතයකින් අපි යම් කිසි දෙයක් සමාජයට දෙන්න ඕන නිසා තමයි අලුතෙන් එන අයට දෙන්න ඕන නිසා විශේෂයෙන්ම මේ වැඩසටහන් කීපය කරන්නේ. ඒ නිසා මේ වීඩියෝ තව කාට හරි පේන ෂෙයා කරන්න guys. ඔයා subscribe කරලා නැත්නම් my channel එක දැම්ම subscribe කරන්න. අදට ගිහිල්ලා එන්න. මම travel with Sailor. Thank you.